ගුඩ් මොර්නින් ආදරණීය දුවේ පුතේ ගණිතය හරි ලේසි වැඩසටහනේ අද 33 වෙනි දවස. ඉතින් ආදරණීය දුවේ පුතේ මගේ වීඩියෝ එක ඔයාලා එකතු වෙලා හිටියනම් දන්නවා මම වීඩියෝ 30ක් කරේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළ ගණන් 5ක් දවස් ගානේ සාකච්ඡා කරපු එක. ඉතින් ආදරණීය දුවේ පුතේ මම දෙවෙනි වැඩසටහනක් විදියට පටන් ගත්තා ඔයාලට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙන එක ගානක් කොටස් වශයෙන් තියෙනවා 1 2 3 4 5 කියලා. ඉන්නේ වගේ තියෙන ගානක් සාකච්ඡා කරන වැඩසටහන තමයි මේ ඒකේ 3 වෙනි දවස. ඉතින් අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට යම් ගානක් දෙනවා මිනිස් දින ආශ්‍රිතව. මිනිස් දින ආශ්‍රිතව දෙනවා ගානක්. ඒක භාග ගානක් වෙන්න පුළුවන්. දින ගණනය කිරීමක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. දින ගානක් ආවොත් කොහොමද අපි ඒ ගැටලුව විසඳන්නේ කියලා අද කතා කරමු. ඉතින් අදත් යමු අපි වීඩියෝ එකට. ඔන්න ආදරණීය දුවේ පුතේ අද දවසේ අපිට ගානක් තියෙන්නේ එක්තරා නිවසක් ඉදි කිරීමට සේවකයන් 15 දෙනෙකුට දින 40ක් ගත වෙන බවට ගණන් බලා ඇත. අපිට පළවෙනි කොටසේ ගාන දීලා තියෙන්නේ එම කාර්යය සඳහා මිනිස් දින කීයක් ගත වේද? එතකොට අපි මිනිස් දින ගණනය කරන්නේ කොහොමද? සේවකයන් කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? 15. එයාට දින කීයක් යනවද? දින 40. එතකොට මුළු මිනිස් දින ගාන හොයන්න අර සේවකයන් ගාන දින ගානෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි මිනිස් දින 600යි කියලා අපිට උත්තරය ගන්න පුළුවන්. ඔන්න දුවේ පුතේ ඒ ගානෙම දෙවෙනි කොටස තියෙනවා අයිතිකරුට එම කාර්ය දින 30කින් නිම කරවා ගැනීමට අවශ්‍ය නම් එම වැඩපළට අමතරව ගත යුතු සේවකයන් ගණන කොපමණද කියලා. ඉතින් දුවේ පුතේ අපි පළවෙනි කොටසදී හොයාගත්තනේ මුළු මිනිස් දින මේකට යනවා 600ක්. මුළු මිනිස් දින 600ක් යනවා නම් ඒක දින 30න් නිම කරවා ගන්න සේවකයන් ගානනේ හොයන්නේ. අපි අර මුළු මිනිස් දින ගාන බෙදන්න ඕනි අවශ්‍ය දින ප්‍රමාණය. අවශ්‍ය දින ප්‍රමාණය කියන්නේ අපිට කියලා තියෙන්නේ දින 30කින් අවසන් කරගන්නනේ. එතකොට අර මුළු මිනිස් දින 600 බෙදන්න ඕනි 30න්. මුළු මිනිස් දින 630න් බෙදපුවම මුළු සේවකයන් ඒකට අවශ්‍යයි 20ක්. 20ක් අවශ්‍යයි නම් අපිට ඉන්නේ දැන් 15ක්. එතකොට 20න් 15ක් ගියා අමතර සේවකයන් එතකොට 5ක් තමයි එමෙයාලට ගන්න සිදුවන්නේ. ඔන්න තුන්වෙනි කොටස තියෙන්නේ දවස් 10ක් වැඩ කළ පසු අමුද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් එම කාර්යය දින 4කට අත්හිටුවන ලදී. එවිට ඉතිරි වෙන කාර්යය මුළු කාර්යයෙන් කොපමණද කියලා අහන්නේ. අපි හොයාගත්ත මතකද පළවෙනි කොටසේදී මුළු මිනිස් දින කීයක් යනවද කියලා? මුළු මිනිස් දින එතකොට 600ක් යනවා. එතකොට දින 10ක් වැඩ කළා කියන්නේ මිනිස්සු 20ක් දින 10ක් වැඩ කරා කියන්නේ එතන මිනිස් දින 200ක් වැඩ කළා. එතකොට අපිට වැඩ අවසන් කළ කොටස හොයාගන්න පුළුවන්. දැන් 200ක් 600න් 200ක් වැඩ කළා නම් 200 කියන්නේ 600න් කීයද? 3න් එකක් නේ. 200ව 3ක් තමයි 600 වෙන්නේ. එතකොට ඒගොල්ලෝ 3න් එකක් වැඩ කළා ඉවරයි. එතකොට ඉතිරි ප්‍රමාණය හොයන්න 3න් එකක් අඩු කරාම 3න් දෙකක් ඉතුරුයි. කාර්යයෙන් 3න් දෙකක් ඉතුරුයි. ඊළඟට 4 වෙනි කොටස තියෙන්නේ වැඩ අතරමඟ නතර කිරීම නිසා සේවකයන් 4 දෙනෙකු වැඩපළ අත්හැර ගොස් තිබිණි. ඉදිරි සේවකයන්ට ඒ සඳහා ගතවන කාලය දින කොපමණද කියලා අහන්න. ඉතින් ඔයාලා දන්නවා මේකේ සේවකයන් හිටියා 20ක්. 20න් 4ක් ගියාම ඉතුරු වෙන්නේ 16යි. 16යිනේ. තව දින 400ක් අපිට ඉතුරු වෙලා තියෙනවා. ඇයි මොකද 200ක් ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ තව තියෙන්නේ 600 කරගන්න 400.
එතකොට ගතවන දින ගණන හොයන්නේ ඉතිරි මිනිස් දිනය 400 බෙදන්න ඕනි ඉතුරු සේවකීන් 16ගෙන්. 416 බෙදුවම් 400ට 4 ඒවා තියෙනවා 100ක්. එතකොට 16ට තියෙනවා 4 ඒවා 4ක්. 104න් බෙදපුවම මිනිස් දින 25ක් යනවා 16 දෙනෙක්ගෙන් ඉතිරි වැඩ ප්‍රමාණය කරගන්න. ඊළඟට අපෙන් පස්වෙනි ගාන අහන්නේ මෙම කාර්ය සම්පූර්ණයෙන්ම නිම කිරීමට ගතවන මුළු දින ගණන කොපමණද කියලා. අපි දන්නවා මුලින් වැඩ නතර කරගන්න කලින් දින 10ක් වැඩ කරා. ඊට පස්සේ දින 4ක් වැඩ නැතුව හිටියා. ඒ 4ත් හැබැයි ඇතුළත් වෙන්න ඕන. එතකොට 10යි 4යි 14යි අතන 25යි ඔක්කොම දින 39ක් යනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසට අදාළ ගණන් 5 අපි හදලා ඉවරයි. ඉතින් ඔයාලට මේ ගණන් ටික තේරෙනවද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. නැත්නම් ඔයාලට මෙතන නොතේරෙන කොටසක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් එකකින් දාගෙන යන්න. මම ඒක හරියට ඔයාලට ආයෙත් කියලා දෙන්නම්. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ වගේ ඔයාලට වීඩියෝ අලුතෙන් ඔයාලා ළඟටම ගෙන්ව ගන්න ඕනි නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අපේ channel එක Brainlit Basic Academy. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔයාලට thank you.